හත නිසා ජීවිතයම අවුල්ද? කුජ හත, ශනි හත, රාහු හත, කේතු හත නිතරම ඇහෙන කතාවක්. උපදිනකොටම ගෙනාපු දේ කොහොම වෙනස් කරන්නද? හත්වැන්න. එසේ නොමැතිනම් හතේ රාශිය විවාහය, සහකරු හෝ සහකාරිය සහ ලිංගික ශක්තිය, කායික බැඳීම්, විවාහ ජීවිතයේ ප්‍රේමී කෙන කියවෙන ප්‍රධානම ස්ථානය. ඔබේ කේන්ද්‍රය අතට ගන්න. බලන්න ඔබේ හත්වැන්නේ සිටින්නේ කවුද කියලා. කුජද? එහෙම නැත්නම් 1, 2, 4, 8, 12 යන ස්ථානයක කුජ සිටීනම් ඔබ කුජ දෝෂයට, එසේ නොමැතිනම් බෞම දෝෂයට ලක් වෙලා තියෙනවා. බය වෙන්න එපා. ඔබේ සහකරුකේ හෝ සහකාරියගේ කේන්ද්‍රයේ ඔබගේ කුජ සිටින ස්ථානයේ කුජ, රවි, ශනි, රාහු හෝ කේතු සිටීනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් දෙදෙනාගේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔවුන් සිටින ස්ථානයේ උච්චව, මිත්‍රව, හතුරුව හෝ ස්වක්ෂේත්‍රව සිටී දැයි බැලීම කළ යුතුම දෙයක්. නමුත් කුජ හතට ඔබ බය වෙන්න ඕනේ නැහැ. කුජ සිටින තැන එබඳුම පාප ග්‍රහයෙක් අනික් කේන්ද්‍රයේ පිහිටා ඇතනම් කුජ දෝෂය ඇතිවන්නේ නැහැ. ගුරු සිකුරු දෙදෙනා බලවත්ව එකේ සිට හෝ කුජ සිටින ස්ථානෙන් හත්වැන්නේ සිටීමද කුජ දෝෂය භංග කරනවා. 1, 4, 7, 10 යන ස්ථානවල ශුභ ග්‍රහයන් හා 3, 6, 11 ස්ථානවල පාප ග්‍රහයන් සිටීමද කුජ දෝෂය භංග වීමට කාරණා වෙනවා. ශනි බලවත් ගුරු සමග සිටිනම් කුජ 7 අයෙකුට ගැලපෙන අතර හත්වැන්නාධිපතේ 7ේම සිටිනම් එමගින්ද කුජ දෝෂය නැති වෙනවා. ඇයි මෙතරම් කුජ දෝෂයට බය? කුජ දෝෂයේ බලපෑම නිසා ඇති වූ විවාහ ගැටලු අපි පුරාණ සිද්ධි තුලින් බැලුව විට පේනවා. සිදුහත් කුමාරයාගේ කේන්ද්‍රයේ කුජ උච්චව සිට විවාහය අතරමඟ වෙන් කර දමා යනවා. නමුත් කටක ලග්නයේ සත්වැන්නාධිපතිත් ගුරුත් බලවත් නිසා සහකාරිය අකාලේ නොමැරී ජීවත් වෙනවා. කුජ ලයට, යුද්ධයට, ගින්නට අධිපති ග්‍රහය. කුජ හත්වැන්නේ දෝෂගතව කරන සමහරු අකාලයේ මිය යෑම, වෙන්වීම, දික්කසාදය, රණ්ඩු වීම, ලේසිලවීම ආදී බලපෑම ජීවිත දෙදරා යාමට සමත් වෙනවා. ඔබ දැනටමත් විවාහක හෝ විවාහ වීමට සිටිනම් ඔබගේ අනාගතය, පවුලේ අනාගතය රැක ගැනීම ඔබේ වගකීම. කුජ හත නැත්නම් කුජ හත තැනැත්නම් ආකර්ශනීයයි. ඔවුන්ගේ ලිංගික ආශාවන් බෙහෙවින්ම වැඩි. ඒ ලයට අධිපති කුජගේ බලපෑම නිසා. කෙසේ වුවත් ඔබ එම අපලය යම් තාක් දුරකට හෝ අඩු කර ගැනීමට නම් කුජට අධිපති කදිර සුරිඳුගේ පිහිට ඉල්ලා සිටින්න. රතු වස්ත්‍ර දන් දෙන්න. ලේ දන් දීම් ආදියට සහභාගී වන්න. අතපය කැඩුණු රෝගීන්ට උදව් උපකාරයන් කරන්න. එමෙන්ම රතු මැණිකක් ගලක් ඇල්ලූ මුදුවක් පළඳින්න. රීරියක්ෂාගෙන් වෙන්න ඕ කරදර නැති කර ගැනීමට අදාළ පූජාවන් කරගන්න. එමෙන්ම සෑම පුණ්‍ය කටයුත්තක් අවසානයේදීම දෙවියන්ට පින් දී Tamanගේ අපලය දුරු කර දෙන ලෙස හිතින් ප්‍රාර්ථනා කරන්න. අපලයන් යනු අපගේ పూర్ව කර්ම දෝෂයන් මිස වෙන කිසිවක් නොවේ. මේ ආත්මය තුලදීම එය අවසන් කර ගැනීමට හැකි තරම් පින් දහම් කරන්න. එය ඔබගේ පරම ආරක්ෂාවයි.